මාංශපේශී වර්ධනයට වේ ප්‍රෝටීන් වගේ සප්ලිමන්ට්ස් එහෙම නැත්නම් පෝෂණ අතිරේක උදව් වෙන්නේ කොහොමද? ඔව් අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා ශක්ති හිංජ සහ ශක්ති අතිරික්තය ගැන. මෙතනදී ඔයා මාංශපේශී වර්ධනය කරන කෙනෙක් විදිහකට අපි කතා කරා ඔයා ශක්ති අතිරික්තයක ඉන්න ඕනේ කියලා. ඔයාලා මේ වීඩියෝ එක බලන්න නැත්නම් ටග් ගාලා ගිහලා බලලා ඉන්න. ශක්ති ආදායම් වියදම් ගැන කරපු වීඩියෝ එකක් තියෙනවා මේ වීඩියෝ එකට කලින්. ඉතින් එතනදී අපි කතා කරා වගේ ශක්ති අතිරික්තයක ඉන්න අවශ්‍යයි ඔයා මේ මාංශපේශී වර්ධනය කරන කෙනෙක් විදිහට. එතනට කොහොමද අපිට මේ සප්ලිමන්ට් එහෙම නැත්නම් වේ ප්‍රෝටීන් මාස් ගේනර්ස් වගේ සප්ලිමන්ට් කොහොමද උපකාරී වෙන්නේ කියලා අපි බලමු. මේ වීඩියෝ එකේ වගේ මම හිතුවා ඔයාලට පොඩි කේස් ස්ටඩි එකකින් මේක පැහැදිලි කරා නම් හොඳයි කියලා. ඉතින් මම හිතනවා ඔයාලට බෝඩ් එකේ ලියලා තියෙන කාරණා යම් තාක් දුරකට හරි පේනවා ඇති කියලා. උඩින්ම තියෙන පුද්ගලයෙක්ට දවසට අවශ්‍ය කැලරි ප්‍රමාණය. මේක පරිකල්පනයක් විතරයි කේස් ස්ටඩි එකක් නිසා. පුද්ගලයෙක්ට අවශ්‍ය නම් කැලරිස් 2000ක් දවසට එයාගේ ශක්ති පරිභෝජන විදිහට කියන්නේ ශක්ති අතිරේකයක් නෙවෙයි ඔයාට දවසට ඔයාව ජීවත් වෙන්න ඔයාගේ එදිනදා වැඩ කටයුතු කරගන්න ආහාර ජීර්ණය කරන්න මේ සියලුම කාරණා සඳහා ඔයාට කැලරිස් 2000ක් යනවා නම් ඔයාගේ ශක්ති අතිරික්ත විදිහට අපිට කැලරි 200ක් දාලා ඔයාගේ සම්පූර්ණ ශක්ති පරිභෝජනය කැලරිස් 2200කට වැඩි කරන්න පුළුවන්. ඒතකොට මේ 200 තමයි අපිට ප්‍රයෝගී වෙන්නේ මෙතනදී මාංශපේශී වර්ධනය කරගන්න. ඉතින් එහෙම හදපු කැලරිස් 2200 වලට පේනවා ඉතින් මෙතන දාලා තියෙනවා මේ ශක්ති අතිරික්තයත් එක්කම. ඒ කියන්නේ ඔයාලට දවසට ඕනේ කැලරිස් 1000යි අතිරික්ත 200යි 2200ක ශක්තියක් ඔයාගේ ඇඟට කොහොම හරි ඇතුළත් කරගන්න ඕන. ඒක කැම වලින් වෙන්න පුළුවන්, සප්ලිමන්ට් එකකින් වෙන්න පුළුවන්. අපි මෙතනදී මාංශපේශී වර්ධනය කරන පුද්ගලයන් විදියට එහෙම නැත්නම් ක්‍රීඩකයෙක් විදියට ගොඩාක් අපි පාවිච්චි කරන්නේ වේ ප්‍රෝටීන් තමයි. මොකද අපේ ප්‍රධාන පෝෂක අවශ්‍යතාවයක් වෙන වේ ප්‍රෝටීන් වලින් තමයි අපේ මාංශපේශී වර්ධනයට ගොඩක් බලපෑමක් කරන්නේ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් අපිට කෑමෙන් ගන්න අපහසුයයි කියලා හිතන කොටස අපි වේ ප්‍රෝටීන් සප්ලිමන්ට් එකකින් තමයි සපුරා ගන්නෙ. ගොඩාක්ම කෙට්ටු කෙනෙක් කරුණාව අපි හැමෝම ගොඩක් වෙලාවට අපි දන්නවා අපේ ඇඟේ අනවශ්‍ය ෆැට් එකතු නොවන විදිහට අපිට මාංශපේශී වර්ධනය කරන්න පුළුවන්. හොඳම ක්‍රමය තමයි මේ වේ ප්‍රෝටීන් එකක් ගන්න එක. ප්‍රෝටීන් අවශ්‍යතාවය අඩු ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න වේ ප්‍රෝටීන් එකක් ගන්න එක තමයි සුදුසුම ක්‍රමය. මාස් ගේන එකටත් වඩා ගොඩාක්ම ඔයා සිහින් සිරුරක් තියෙන කෙනෙක් නම් කිට්ටු කෙනෙක් නම් අපි මාස් ගේන එකට යන්න පුළුවන්. ඒකත් ඔයාට ඇපටයිට් එකක් නැත්නම් කියන්නේ ඔයාට කෑමේ අපහසුතාවයක් තියෙනවා විතරයි. හරි. අපි කතා කරන් යමු වේ ප්‍රෝටීන් එක සාමාන්‍ය සර්වින් එකක් ග්‍රෑම් 25 30 අතර ප්‍රමාණයක් තියෙනවා. මෙතන කේස් ස්ටඩි එකේදී ග්‍රෑම් 25ක් තියෙන වේ ප්‍රෝටීන් එකක් අරන් තියෙනවා. මෙතනදී ඔයා වේ ප්‍රෝටීන් එක ස්කූප් එකක් ගන්නවා නම් කැලරිස් 100ක වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් නැත්නම් ක්‍රීඩකයෙක් වේ ප්‍රෝටීන් සර්වින් එකක් ගන්නවා වෙන්න පුළුවන්, දෙකක් ගන්නවා වෙන්න පුළුවන්, තුනක් ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම වැඩිම ප්‍රමාණය දීලා කේස් ස්ටඩි එක හැදුවා සර්වින් 3ක් ගන්න කෙනෙක් විදියට. ඒකට එකක 25යි වේ ප්‍රෝටීන් ග්‍රෑම් අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒකෙම කැලරිස් 100ක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ ඒ එක ග්‍රෑම් 25ක සර්වින් එක. එතකොට මෙහෙම 3ක් ගන්න කෙනෙක් නම් එයාට කැලරිස් 300ක් දවසට මේ වේ ප්‍රෝටීන් සර්වින් හරහා ලැබෙනවා. එතකොට අපි 2200ක් ගත්ත ශක්තිය අවශ්‍යතාවයෙන් කැලරිස් 300ක් තමයි සම්පූර්ණයෙන්ම ආවරණය වෙන්නේ මේ වේ ප්‍රෝටීන් එක හරහා. ඔයාලට මේ යටින් ගොඩක් දුරට පේනවා ඇති කැලරිස් 1900ක වගේ ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා අපිට ඇඟට ලැබෙන්න. මම හැමදාම කියනවා වගේ ඔයාලට කිසිම විටක මේ වේ ප්‍රෝටීන් සප්ලිමන්ට් එකකින් මාස් ගේන සප්ලිමන්ට් එකකින් විතරක් ඔයාගේ දවසට අවශ්‍ය කැලරිස් අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමේ හැකියාවක් නැහැ. දැන් ඔයාලට පේනවා ඇති කැලරිස් 300ක් වගේ ප්‍රමාණයක් තමයි ඔයා වේ ප්‍රෝටීන් එකේ සර්වින්ග්ස් 3ක් අරගෙනත් ඔයාගේ සම්පූර්ණ වෙලා තියෙන ඉතුරු කැලරිස් 1900ක ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා ඔයාට සම්පූර්ණ කරගන්න. මේක ඔයාලට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම කෑම වලින්. ඉතින් ඒක කෑම වලින් සම්පූර්ණ කරගන්න ඔයා ඉස්සෙල්ලා හොඳ මීල් ප්ලෑන් එකක් හදාගන්න. ඔයාගේ ආහාර රටාව හරි විදිහකට වෙනස් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම ආහාර රටාව හරි විදිහට වෙනස් කරගත්ත කෙනෙක්ට අනිවාර්යයෙන්ම මේ වගේ සප්ලිමන්ට් එකක් පාවිච්චි කරගොත් උපයෝගී කරගත්තොත් එයා මාංශපේශී වර්ධනය කරගෙන යන්න බලාපොරොත්තු වෙන රිසල්ට් එකට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆිට්නස් සම්බන්ධයෙන් වැදගත් දේවල් ඉගෙන ගන්න එකතු වෙන්න මේ ඩී ෆිට්නස් බයි චැනල්.